හලෝ හායි හායි යාළුවනේ අද ඔයාලත් එක්ක මම ෂෙයාර් කරන්න යන්නේ ඉන්දියාවේ ගියපු එකේ වීඩියෝස් ටිකක්. ඉතින් මේ අපේ ගම මගේ මහත්තයා ගම ඉන්දියාවේ. එයා මේ කේරලා එකේ ඒ වගේම කේරලා එකේ කාසරගෝඩ් මංජේසර් කියන මේ ප්‍රදේශය තමයි එයාලා ගම තියෙන්නේ. ඉතින් ඒ ගියලවලා මේ ගියපු වීඩියෝස් ටිකක් තමයි ඔයාලට ෂෙයාර් කරන්නේ. ඉතින් ලස්සනයිද කියලා ඔයාලා කියන්නේ. ඒ වගේම ඔයාලගේ සපෝට් එකත් ඒ වගේම ඔයාලගේ සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන් අමතක කරන්න එපා. ලයික් කරන්න, ෂෙයාර් කරන්න මගේ වීඩියෝස් වලට. ඒ වගේම ඔයාලගේ සපෝට් එක මහත් ලබා දෙන්න හොඳේ. අපි මේ යන ඒරියා එක මේ අපේ ගෙවල් ළඟ ටිකක් ඈතට තියෙනවා මේ ලස්සන මේ කන්දක්. ඒ කන්ද මේ මීදුම් වලින් පිරිච්ච ඒ වගේම හැමදාම රස්නේ කාලටත් ඒ කන්දේ මීදුම තියෙනවා. ඉතින් ඒක බලන්න තමයි මේ යන්නේ. දැන් වැස්ස කාලේනේ. ඒ හින්දා මේ පාරේ හැම නිකන් මීදුම ටිකක් තියෙන මේ උදේම මේ යන්නේ උදේ 8ට විතර ඇති දැන්. ඒ කන්ද උඩ තමයි මේ ගිහිල්ලා වෙලා අපි මේ වීඩියෝ කරන්නේ. ඒ වගේම හරිම ලස්සනයි. බලන්නකෝ ඒ කන්දේ ලස්සන මේ අපේ බබාලා දෙන්නට හරිම සතුටුයි. එයාලට වාහනයක් පුතාට අරන් දුන්නානේ. ඒ වාහනේත් අරගෙන මෙයාලා මේ ඇත්තටගෙන මේ කන්දට යන්න කියන්නේ හරිම මේ ලස්සනයි. මෙතන බලන්න මේ ඉන්දියාවේ ඇත්තටම කියන කෑරළ එක මාර ලස්සනයි. ගස් කොළන් වල පිරිච්ච දිහාවක් තමයි මේක. හැම වෙලෙම ග්‍රීනරි තමයි හැම පැත්තෙම පේන්නේ. ඊට පස්සේ ඉවර වෙලා අපි ගියා මේ මැංගලෝර් සිටි එකට යන්න. මේ මැංගලෝර් සිටි එකේ රාත්‍රී වෙලා බලන්නකො කොහමද කියලා. මේ මැංගලෝර් සිටි එක කර්ණාටක ඒරියා එකේ තමයි. මේ දැන් අපි ගිහිල්ලා වෙලා මේ අපි එළියේ ගියේ එදා මැංගලෝර් සිටි එකට ගියේ. මොකද පොඩි දෙන්නවත් අරගෙන මේ උමනාවකට ගියේ. අපි හැම දෙයක් වුණම යන්නේ මැංගලෝර් සිටි එකට තමයි ගොඩාක්ම. මොකද අපිට ළඟ මැංගලෝර් සිටි එක. ඉතින් මමත් ආසයි ඉතින් මේ වගේ දේවල් ෂෙයාර් කරන්න ඔයාලත් එක්ක. මම ලංකාවේ වුණාට මේ ඉන්දියාවට ගිහුවා මේ වගේ හැම දෙයක්ම ෂෙයාර් කරන්න මට කවුරුත් එතකොට මගේ යාළුවෝ ටික මන් ළඟින්ම ඉන්නා වගේ මට තේරෙනවා. මට කවුරුත් නැහනේ. ඉතින් ඒ හින්දා මේ වගේ ඉතින් ෂෙයාර් කරනකොට මට හැඟීමක් ඇති වෙනවා නේ මගේ අපේ ලංකාවත් එක්ක මේ අතරම ගෙන මේ හැමදේම කතා කරලා මට වුණාම මට ටිකක් සැනසීම. ඒ හින්දා තමයි මම වීඩියෝ කරන්න ආයෙ පටන් ගත්තේ. මම පරණ වීඩියෝ කරලා තියෙනවා කෑම හදන එක. ඒ වුණාට ඒක කොටින්ම කියන එක ඇත්තටම මේ වැඩක් නැහැ. ඒ හින්දා ඒක අපිට මේ ඕනේ නැහැ. ඊට පස්සේ දැන් මං හිතුවා ආයෙත් පාරක් එක පටන් ගන්න ඕනේ කියලා. ඉතින් අපි ට්‍රැවල් කරන්න මම යනවා. ඒ හින්දා ට්‍රැවල් කරන ඒවා කෑම් බීම ඒවා මම ෂෙයාර් කරන්න ඔයාලත් එක්ක ෂෙයාර් කරන්න. ඒ වගේම මගේ වීඩියෝ හොඳයිද නැද්ද කියලා ඔයාලා මට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් කරන්න. ඒ වගේ ලයික් කරන්න. මේ මට මේක සපෝට් එකක් දෙන්න. ඉතින් තවත් ඉදිරියට මම තවත් හොඳ වීඩියෝ වලින් ඔයාලත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලලා මට සපෝට් එකක් දෙන්න. ලයික් කරන්න, ෂෙයාර් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න.
උදේ වෙලාවේ කියන්නේ හවස වෙලාවේ අපි ඩ්‍රයිව් කරා මේ යන්න කියලා මේ මස්සිනා කුවෙට් එකට යන්න හැත් වෙලා එයාව එයාපෝට් එකට ගිහින් දාන්න කියලා තමයි යන්න බලන්න කොච්චර වැස්සද කියලා ඉස්ලාම් පුතාව කොලෙජ් එකට දාලා තමයි දාන්න යන ගමන් තමයි මේ වීඩියෝ එක ගත්තේ. බලන්නක ලස්සනයි නේද? මේ වැස්ස වගේම ඒ වගේම මීදුම් පිරීලා ගස් කොළන් වලින් පිරීලා මේ මැංගලෝර් සිටි එකට යන පාර. දැන් අපි යන්නේ මේ මස්සිනාව කුවෙට් එකට යනවා. ඒ ඉඳ එයාපෝට් එකට මැංගලෝර් එයාපෝට් එකට යන පාර තමයි මේ. ඉතින් මේ තවත් ලස්සන වීඩියෝ වලින් මම ඔයාලා හමුවට එන්න බලාපොරොත්තු වෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම සපෝට් එකත් ලබා දෙන්න මට ඉදිරියට වීඩියෝ ගිනේ හදලා දාන්න. ඒ වගේම සපෝට් එකක් වගේම මට කමෙන්ට් කරන්න මොකක්ද මගේ වීඩියෝ හොඳද නැද්දයි කියලා. ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම ලයික් කරන්න, ෂෙයාර් කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම ඉවර වෙනකම් මේ වීඩියෝ එක බලලා සපෝට් එකක් දෙන්න. මේ වීඩියෝ එක බලන හැම කෙනාටම බොහොම ස්තුතියි. බයි බයි. ඒ එන ගමන්ම මේ කර්ණාටකයේ මේ මැංගලෝර් එකේ තියෙනවා උල්ලාල් දර්ගා කියලා පල්ලියක්. ඒ වගේම මේ කබර්ස්ථාන් එකක්. ඒකටත් අපි ගිහින් ආවා බලන්නකො එතනත් මාර ලස්සනයි. ඉතින් මේ බලන්න කොහොමද කියලා මෙතන ගොඩාක් අය යනවා මේ පල්ලියට.